තාත්තා නැතුව අම්මත් එක්ක හැදෙන ඒ වගේ ටිකක් බාප්පගෙන් අර හිරිහැර විඳිනා වගේ පොඩි පිරිමි ළමගේ කතාවක්. එයාගේ තුල අර එයාට තියෙන ස්ට්‍රෙස් එක දරා ගන්න තමයි එයාගේ ඇතුළෙන්ම තව වෙනත් පෞරුෂයක් ඇති වෙනවා. ඒ කියන්නේ එයාගේ සීයා යාට ගොඩක් අර ශක්තියක් වගේ වෙන චරිතයක්. ඒ සීයා ඇසුරෙන් එයා අර වෙනම පෞරුෂයක් මවා ගන්නවා. එයා ඒ සීයා කියලා. අර එයාව පරිස්සම් කරන්න ඉන්න සීයා කියන. ඒ මේකත් එක්කලා තමයි ගොඩ නැගෙන්නේ. මේ ඇත්තටම මේ මල්ටිපර්සනැලිටි ඩිසෝඩර් මේ පේෂන්ට් කෙනෙක් දන්නේ නැහැ එයාගේ ඇතුලේ දෙන්නෙක් ඉන්නවා කියන එක. එයා මොකද කලින් පෞරුෂයට එයා ගියාට පස්සේ එයාට අර ඊළඟ පෞරුෂයේ තියෙන කාරණා කිසි දෙයක් මතක නැහැ. ඒක කැමති ක්‍රයිම් ත්‍රිලර් කතා ලියන්න තමයි. හැබැයි මුහුණු පොතේ පොඩි එකක් තියෙනවා. කට්ටිය කැමති රොමෑන්ස් ලියන්න හින්දා තමයි මම මේ පැත්තෙන් කතා තමයි ගොඩක් වෙලාවට මුහුණු පොතට ඊට පස්සේ දැම්මේ. ක්‍රයිම් ත්‍රිලර් ඇත්තටම ලිව්වේ පොත් කරන්නම බලාගෙන තමයි. ජොබ් එකක් කරන කාලේ තමයි මම ඒ කියන්නේ මගේ ඔළුවේ එක කතාවක් අර නිකන් ඒක ලියන්න ඕනම කියලා සංසාර බන්ධන කියන පොත. ඒක මගේ ඔළුවට ආවට පස්සේ මම හේතුවක් නැතුව මේක පොතක් කරනවාද එහෙම බලාපොරොත්තුවක් තිබ්බ නැතරන මට හිතුණා මේක ලියන්න ඕන කියලා. ඒ හින්දා තමයි මම ආයෙත් කියන්නේ මම ඔක ලියන්න ගත්තා. ලියන්න අරගෙන ඔක හස්බන්ඩ් තමයි දුන්නේ කියවන්න කියලා. එයා සමහරවිට කියවන කෙනේ නෙමෙයි. ඉතින් පිටුවත් එකක් කියවන්න කියලා එහෙම එයාට කියවන්න දීලා පස්සේ ඉතින් එයාත් කිව්ව කතාව හොඳයි. අපි සාමාන්‍යයෙන් කියවන්න කැමති එක විදිහේ පොත් ඡානල තියෙනවානේ. සමහරු රොමෑන්ස් වලට, සමහරු ක්‍රයිම් වලට, හොරර්, ත්‍රිලර් මේ වගේ විවිධ ඡානල තියෙනවා. ඒ වගේම තමයි ලේඛක ලේඛිකාව ගත්තොත් එයාලා ලියන්න කැමති ඡානරත් විවිධාකාරයි. ඉතින් මේ විවිධ ඡානර යටතේ ලියන උද්දේශිකා වික්‍රමාරච්චි එක්ක තමයි අද බුක් විත් පවනි අපි කතා කරන්නේ. ඉතින් අපි කතා කරලා බලමු ඇය ගැන, ඇගේ පොත් ගැන. channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. අයිබෝන් ඇත්තේ අයිබෝන්. කොහොමද? හොඳින් නිසා. මොකද මේ දවස්වල වෙන්නේ? මේ දවස්වල බුක් ෆෙයාර් එකට පොතක් වැඩ කරන ගමන් ඉන්නේ. ඊට අමතරව ඉතින් මොහොන පොතේ ওই කතාවක් ලියනවා. ඒ ටික තමයි වෙන්නේ. හරි. මට මුලින්ම කියන්නකෝ කවුද මේ උද්දේශිකා වික්‍රමාරච්චි කියන්නේ? ඔයාට දැනෙන විදිහට පෞද්ගලික විස්තර මෙහෙම. උද්දේශිකා වික්‍රමාරච්චි කියන්නේ බොහොම සාමාන්‍ය කෙනෙක්. වෘත්තිය ගත්තොත් මං හෙද නිලධාරිනියක්. විශේෂයෙන් ලියන එක නම් කරන්නේ ඇත්තටම මම ඒක විනෝදාංශයක් විදිහට තමයි ලියන එක කරන්නේ. ඊට අමතරව ඉතින් ජොබ් එකක් කරන ගමන් සාමාන්‍ය විදිහට විවාහකයි දුවෙක් ඉන්නවා මට. ඒක තමයි. ඇත්තට ගම් පළාතේ කොහෙද? මම කලතර. කලතර. පාසල් ගියේ? මම මතුගම ශාන්තමීර විද්‍යාලයට තමයි ගේනන්නේ. පාසල් කාලේ මොන වගේ කෙනෙක්ද ඔයා? දඟයිද? හිංසකයිද? කොහොම චරිතයක්? මම බොහොම නිහඬ කෙනෙක් තමයි ඒ කාලේ. බොහොම නිහඬ නැත්තක වෙලා ඉන්න. එහෙම තමයි හිටියේ. වෘත්තීය ජීවිතේ කොහොමද එතකොට හෙද නිලධාරිනියක් විදිහට වැඩ කරගෙන යන්නේ? ඒක කොහොමද ඒ ජීවිතේ? සාමාන්‍යයෙන් ඉතින් අපේ නර්සින් කියන්නේ ටිකක් ස්ට්‍රෙස්ෆුල් ජොබ් එකක් නංගි. ඉතින් ඒක ඇතුලේ අර ලොකු දරා ගැනීමක් තියෙන්න ඕන. ඒක ඇතුලේ ඇත්තටම අවුරුදු ගාණක් රැඳෙන්න. ඒක අර බිහෙඩ භූමිකාවෙන් මම ඇත්තටම අනිත් පැත්තට යන්නේ නැති නර්සින් කරන්න ආවට පස්සේ තමයි. ඒක අර නිකන් දරා ගැනීමත් එක්කලා ලොකු මේ නර්ස් කෙනෙක්ට තියෙන අර රාජකාරී ස්ට්‍රෙස් එකත් ඒවත් එක්කලා ඉතින් ලොකු මේ පරාසයක්. ඇත්තටම නර්සින් වලින් ලොකු අත්දැකීම් පරාසයක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් ගැහණියෙක්ට ලබන්න පුළුවන්
හොඳ මූර්තිය තමයි නර්සින් කියන්නේ. මොකද ජීවිතය ගැන ලොකු අත්දැකීම් ටිකක් ගන්න පුළුවන් තැන තමයි හොස්පිටල් එක කියන්නේ. ඒ නිලධාරීන් වීම මේ ස්ට්‍රෙස්ෆුල් ජොබ් එකක් කිරීම හේතුවක් වුණාද රයිටර් කෙනෙක් වෙන්න? රයිට් කෙනෙක් කියන්නේ මෙහෙමයි නංගි මම ලියන්න ඒ කියන්නේ මට ඉස්සර තිබ්බ පුංචි කාලේ ඉන්නේ කවදා හරි ලොකු වෙලා ලේඛිකාවක් වෙනවා කියලා. හැබැයි ඉතින් පස්සේ කාලෙක ඒක එහෙමම නැති වුණා. නර්සින් වල අත්දැකීම් ඇත්තට මට ලියද්දි ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඒක ආයෙත් ඉතින් මට මේක අහම්බෙන් තමයි මම ලියන්න ආයෙ පටන් ගත්තේ. මොකක්ද යහම්බේ එතකොට? ඇත්තටම කියනවා නම් දැන් මම ජොබ් එකක් කරන කාලේ තමයි මම ඒ කියන්නේ මගේ ඔළුවේ එක කතාවක් අර නිකන් ඒක ලියන්න ඕනම කියලා සංසාර බන්ධන කියන පොත. ඒක මගේ ඔළුවට ආවට පස්සේ මම හේතුවක් නැතුව මේක පොතක් කරනවාද එහෙම බලාපොරොත්තුවක් තිබ්බ නැතරන මට හිතුණා මේක ලියන්න ඕන කියලා. ඒ හින්දා තමයි මම ආයෙත් කියන්නේ මම ඔක ලියන්න ගත්තා. ලියන්න අරගෙන ඔක හස්බන්ඩ් තමයි දුන්නේ කියවන්න කියලා. එයා සමහරවිට කියවන කෙනේ නෙමෙයි. ඉතින් පිටුවක් දෙකක් කියවන්න කියලා එහෙම එයාට කියවන්න දීලා පස්සේ ඉතින් එයාත් කිව්වා කතාව හොඳයි. අපවට ඕන අපේ කතෘ ප්‍රකාශනය හරි කරමු කියලා. ඇත්තටම මම මේ සාහිත්‍ය ලෝකේ ගැන දැනගෙනවත් හිටියේ නැති කාලෙක තමයි කතෘ ප්‍රකාශනයක් කරන්න ගියේ සංසාර වන්දන. ඒකෙන් තමයි මම හිතන්නේ මම ඒ කාලේ ඇත්තටම මුහුණු පොතේ වුණත් ලොකුවට මේ සාහිත්‍ය ශාස්ත්‍රයේ කට්ටිය අඳුරගෙන හිටියෙත් නෑ. ඇත්තටම පොතක් කරන්නේ කොහොමද කියන එක දැනගෙන හිටියවත් නෑ. මම නිකන් ආසාවට එක පොතක් කරලා බලන්න ඕන කියලා හිතලා කරා ඇරෙන්න. මම ඊට පස්සේ තමයි මම මුහුණු පොතේ උනත් මෙහෙම ලියන ගෲප්ස් තියනවා ඒව ගැන දැනගත්තේ විස්තර ලේඛලිකාව හඳුන්වගත්තේ සංසාර බන්ධන කතෘ ප්‍රකාශනයක් විදිහට ඉදිරිපත් කරාට පස්සේ. දැන් කිසිම කෙනෙක් දන්නේ නැතුව කතෘ ප්‍රකාශනයක් කරද්දී ගොඩක් අභියෝග වලට මුහුණ දෙන්න ඇතිනේ. මොන වගේ අභියෝග වලටද මුහුණ දුන්නේ? කොහොමද ඒවා ජයගත්තේ? ලොකුම ප්‍රශ්නය ආවේ නංගි දැන් මේ මම ජීවත් වෙන්නේ කළුතර මේ පැත්තේ අර සාමාන්‍යයෙන් පොත් print කරන වගේ තැන් නැහැ. එතකොට මම කොතනින්ද පොත print කරන්නේ දැන් ඉතින් පොත් ලිවෙන තුනට මම පොත් කියවලා තියනවා අල්ලලා බලලා තියනවා. එතකොට ඒවල කවර් වල තියෙන මේවත් එක්කලා දැන් මට ඇත්තටම මේ පැත්තෙන් හොයාගන්න බැරිනවා හොඳ මේ මුද්‍රණ ආයතනයක්. පස්සේ මම දන්න අයියා කෙනෙක් කරා මේ කොළඹ තැනකින් තමයි කරේ. එතකොට මම පළවෙනිම මෙහි print එකකට දීලා ඒගොල්ලෝ අර දැන් cover එක උනත් අර හදලා දුන්නේ ඒක කිසිම quality එකක් නැතුව පස්සේ ඉතින් ආයෙ එතනින් පොත අරන් ගිහිල්ලා වෙන තැනකින් ඊට පස්සේ පොත කරගත්තා. මේ මුලින්ම ඉතින් අර මුද්‍රණය කරන ඒ ටික පේජ් සෙටින් මට අඳුරන මල්ලි කෙනෙක් cover එක එහෙම කරලා දුන්නේ. ඉතින් ඒ ටිකත් එක්කලා පොත මුද්‍රණය කරන එක තමයි මුලින්ම ඔළුවේ තිබ්බේ. ඊට පස්සේ ඒක විකුණන්නේ කොහොමද කියන එකවත් එහෙම බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. ඊට පස්සේ අර මම මුහුණු පොත හරහා ඇඩ් දාලා තමයි මම මුලින්ම පොත අලෙවි කරන්න පටන් ගත්තේ. ඒක තමයි කතෘ ප්‍රකාශනය කොහොම හරි කරගත්තේ. ඒකට මේ සංසාර බන්ධන මොන වගේ කෘතියක්ද? මොන වගේ කතාවක්ද? ඔයා කතා තේමාවක්ද ඒකට යොදාගෙන තියෙන්නේ? ඒක මේ පුනර්භවයේ සම්බන්ධ කතාවක් නංගි. අර නිදානයක් හොයාගෙන යන මේ තරුණ පිරිමි ළමයෙක්ගේ කතාවක් එක තමයි යන්නේ. ඔයා කියනවා දැන් මේ කතාව ඔළුවට මේක ලියන්න ඕනේ වුණා කියලා. මේ කුට්ටේ මොකක් හරි ප්ලොට් එකක් එක්ක මොකක් හරි සිදුවීමක් එහෙම දෙයක් තිබ්බද එකපාරට නිකන් ආත්ම කතාවක් ඒ වගේ එකකට යොමු වෙන්නේ. අර සාමාන්‍යයෙන් මම අර ඉතිහාසෙට ඔය වගේ කතන්දර වලට බොහොම කැමතියි. ඊළඟට ඉතින් අනුරාධපුරේ කියන්නේ මම නිතර යන තැනක්. ඉතින් ওই නටබුන් අතරේ යනකොට මට ඔය ආපු අදහස මට නිකම් ලියන්න කියලා හිතුනේ. ඒක නිකන් ඔළුවෙම මැවිච්ච එකක් තමයි අර අහලා තිබ්බ සමහර කතා. මොකද සංසාර බන්ධනය මේ අර ස්ටාර්ගේට් එක සම්බන්ධයෙන් හැදෙන නිකම් ප්‍රබන්ධයක් වගේ එකක් තමයි. ඉතින් ඒක මගේ හිතේම අර ඒවල විදිද්දී ඇති වෙච්ච අදහස් එක්කලා තමයි ලියන්න පටන් ගත්තේ. අනුරාධපුරේ නටබුන් අතර ගිහින් තමයි සංසාර බන්ධන ගොඩ නැගුණේ නේ.
ඔව්. ඊට පස්සේ අක්ක ඔයා මුහුණු පොතේ ලියන්නත් යොමු වෙනවා. දැන් මේ පළවෙනි කෘතියෙන් පස්සේ ඔයා ඊළඟට කොහොමද ඉස්සරහට මේ වගේ ලේඛන වෘත්ති කරගෙන? ඇත්තටම නංගි මම මුහුණු පොතට එන්නේ මුලින්ම අර මගේ පොත ප්‍රොමෝට් කරගන්න. දැන් මං අඳුරන කවුරුවත් නැත්තේත් නෑ. ඊට පස්සේ මම FB ඇඩ් එකක් කරා දාලා හැබැයි මගේ ලොකු ප්‍රමාණයක් විකුණුනේ නැතුණා. සංසාර බන්ධන වලට ලොකු ප්‍රතිචාර තිබ්බා. අර වෙනස් මාතෘකාවක් හින්දා පුනර්භවය නිදාන ඒ වගේ සමහර කට්ටිය කැමති නිසා ඒ පොතට අදටත් මං හිතන්නේ දෙවෙනි කොටස කොහොකෝ කියලා අහලා මොන ඒ හින්දා තමයි මම මුහුණු පොතේ මම මුහුණු පොතට එන්න කලින් ඉඳන්ම මගේ හිටියා ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ. මොකද මං කංගක්කගේ ලියනේ ඒවට කැමතිලා යාට රික්වෙස්ට් එකක් දාලා එයා ඇරෙන වෙන කවුරුත් මේ ශාස්ත්‍රයේ හිටියේ නෑ. මම අඳුරනේ කියන්නේ මුහුණු පොතේවත් ඊට පස්සේ ඉතින් අර ඔය විදිහට බලද්දී සමහර ගෲප්ස් තියෙනවා ලියන්න පුළුවන්. ඒ වගේ දැකලා මම හිතුවා මම ඊට පස්සේ FB එකේ කතාවල් ලියලා බලනවා. ඒතර පාඨකයෝ මට ලොකු ප්‍රමාණයක් නැහැනේ. ඊට පස්සේ මගේම පේජ් එක මම මුලින්ම කතාවක් ලියන්න ගත්තා. ඊට පස්සේ තව මුහුණු පොතේ එක ගෲප් එකක කෙටි කතා විදිහට මම කෙටි කතා දාන්න පටන් ගත්තා. ඒවත් එක මට පාඩකයෝ සාමාන්‍ය ප්‍රමාණයක් ඇති වුණා. ඊට පස්සේ තමයි මම ගංගක්කගෙන් අහලා සඳේලිය ලියන්න ගත්තේ. මම හිතන්නේ සඳේලියෙන් තමයි මට ගොඩක් පාඩකයෝ ඇති වුණේ. සඳේලිය තරහ තමයි මම ඊට පස්සේ ඉස්සරහට ආවේ. එතකොට සඳේලියෙන් ලියපු පළවෙනිම කතාව මොකක්ද ඔයා? සිනාන්සින්න අවසරයි කියලා ඒක අර මම ඉස්කෝලේ යන කාලේ ලියලා තිබ්බ කතාවක් තමයි වාගෙට වගේ ලියලා තිබ්බ කතාවක්. මම ඒක තමයි සඳේලියට ලිව්වේ. එහෙම තමයි ලියන්න පටන් ගත්තේ. පටන් ගත්තා. ඒ කියන්නේ පාසල් කාලේ ඉඳන්ම ලේඛිකාවක් විදිහට වැඩ කරලා තියෙනවා. ලියලා තිබ්බ පොතක්. ඇත්තට මේක ප්‍රකාශන ආයතනයකටත් ඒ දවස්වල දුන්නේ. උනාට ඒක අන්තිමට පොතක් උනේ නැහැ. පස්සේ ওই තිබ්බ පොත තමයි මම සඳේලියට කතාවක් විදිහට ඊට පස්සේ ලියන්න ගත්තේ. ඊට පස්සේ ඇතිවෙච්ච පාඨකයොත් එක්ක තමයි ඊට පස්සේ ඔය මුහුණු පොතේ දිගටම ලිව්වා. ඊට පස්සේ ඒ පොත් කිහිපයක් මුද්‍රණය වුණා. ඒ විදිහට තමයි ඉස්සරහට ආවේ. පළවෙනි පොත කතුරු ප්‍රකාශනයක් වුණාට ඊළඟට ආපු පොත් ඔයා වෙනම ප්‍රකාශන ආයතනයකට දීලා එහෙම ප්‍රකාශනයක් කළා. ඒ අතර තව කතුරු ප්‍රකාශනත් කළාද? නෑ නංගි ඇත්තටම මං කතෘ ප්‍රකාශනෙන් ඇත්තටම මගේ රස්සාවත් එක්කලා ඇත්තටම මට ලොකු කාලයක් නෑ. ඊළඟට පොත අලෙවි කරගන්න shops වලට දාන්න එහෙම ලොකු මේකක් නැති හින්දා මම හිතුවා ඇත්තටම ප්‍රකාශන ආයතනයක් හරහා කරොත් හොඳයි කියලා. මගේ දෙවෙනි පොත මේ පාර කියන තාරකා ඒක අලුත් ප්‍රකාශන ආයතනයකින් ආවේ. රාසික හොරාව තමයි මං හිතන්නේ ඊට පස්සේ ජනප්‍රිය වුණේ. ඒක ගයා ප්‍රකාශනයක් විදිහට මේ ආවේ තුන්වෙනි පොත. එතකොට මේ රාසිගේ හොරාව අනිත් පොත්වලට වැඩිය වෙනස් මම හිතන්නේ. කොහොමද මේ කතාව ගොඩ නැගුණේ කොහොමද? රාසිගේ හොරාව කියන්නේ මම මුහුණු පොතට ලිව පළවෙනි කතාව මගේ පේජ් එකේ ලොකු පාඨක පිරිසක් ඒ කාලේ මට හිටියේ නෑ 50. ඔය වගේ පොඩි ප්‍රමාණයක් තමයි ඉතින් මම දන්නේ කියන කට්ටියත් එක්කලා බැලුවේ. ඒ වුණාට ඊට පස්සේ මට මේ ගංගක්ක කිව්වා මේ ගයන මිස් හොයනවා කියලා ඒක අප්බෝධ ශාලාරේ පොත් මේ ලියන අයව එයාගේ පොත් කරන්න කියලා. ඊට පස්සේ ගංගක්කගේ මාර්ගයෙන් තමයි මට ගයන මිස් හම්බුනේ. ඊට පස්සේ මිස් කිව්වා මට පොත එවන්න කියවලා බලන්නම් කියලා. ඊට පස්සේ මිස් කියවලා එයා ඒකට කැමති වුණා. කැමති වෙලා එහෙම තමයි පොත මුද්‍රණය. ඒ කියන්නේ හොරේ ටයිප් එකක්ම නෙමෙයි රාසිගේ හොරාව කියන්නේ ක්‍රයිම් ත්‍රිලර් එකක් කරහා යන පුංචි හොර සීන්ස් දෙක තුනක් තියෙන කතාවක්. ඔයාගේ මම හිතුවා වැඩිපුර කැමති රොමෑන්ස් ලියන්නද මේ ත්‍රිලර් ටයිප් හොරර් ටයිප් එහෙම ඒවා මම ගොඩක් කැමති ක්‍රයිම් ත්‍රිලර් කතා ලියන්න තමයි. හැබැයි මුහුණු පොතේ පොඩි එකක් තියෙනවා කට්ටිය කැමති රොමෑන්ස් ලියන්න හින්දා තමයි මම මේ පැත්තෙන් කතා තමයි ගොඩක් වෙලාවට මුහුණු පොතට ඊට පස්සේ දැම්මේ. ක්‍රයිම් ත්‍රිලර් ඇත්තටම ලිව්වේ පොත් කරන්නම බලාගෙන තමයි. මේ විදිහට ක්‍රයිම් ත්‍රිලර් ටයිප් කොච්චර පොත් කීයක් විතර කරලා තියෙනවද රාසිගේ හොරාවට අමතරව? පාර කියන තාරිකත් ක්‍රයිම් ත්‍රිලර් ශනාරී පොතක්. ඒ කියන්නේ ඒක දාමඝාතකෙක් ඇසුරින් ලියවිච්ච කතාවක්. ඒක මුහුණු පොතේ තමයි ඇත්තටම ලිව්වේ. මුහුණු පොතේ ඊට පස්සේ මම ගරිසර්ප කියලා ස්ටෝරි ප්ලික්ස් ආයතනෙන් ආපු ඒකත් ක්‍රයිම් ත්‍රිලර් ශනාරේ.
පොත් විදිහට ආවේ ඒව තමයි ආයි ස්වප්න කියන්නේ නම් ෆැන්ටසියක් හොර එක මික්ස් වෙච්ච ෆැන්ටසි. යා මං හිතන්නේ රොමෑන්ස් කතාවලින් නම් මගේ මුද්‍රණය වෙලා තියෙන්නේ ප්‍රේම මාරුතයි මනස්කාරයි විතරයි. අනිත් ඒවා ඔක්කොම අර වෙනස් ෂනාරවල ඒවා තමයි. දැන් ප්‍රේම මාරුත එකක් ටිකක් අමුතුම තේමාවක් නේ. කියන්නේ ඒකේ තර ගමේ වෙද පරම්පරාවක එහෙම අන්තිමට වෙද වෘත්තිය කරන ටිකක් ඒ වගේ එකක් නේ වලව් සම්බන්ධ. මට ටිකක් නිකන් වලව් වලට එහෙමත් ටිකක් වැඩිපුර කැමැත්තක් වගේ දැනෙනවා. වලව් සම්බන්ධ පොත්වලට එහෙම. කොහොමද ඒක? ඒකම කියන්නේ එහෙමම අර ලියන්න බලාපොරොත්තුෙන් හිටිය එකක් නෙමෙයි. ඒකත් අර ටිකක් මට වෙනස් විදිහට ලියන්නත් ඕන. අනිත් එක Facebook එකේ ගොඩාක් අය රොමෑන්ස් ටික කතා තමයි ඒගොල්ලෝ ක්‍රයිම් ත්‍රිලර් වලට එච්චර කැමති නැති හින්දා මම වෙනස් කතාවක් ලියන්න කියලා හිතුවා. ඉතින් පොඩි තනිකරම රොමෑන්ස් කතාවක් නැතුව ප්‍රේම කතාවක් විතරක් නොවන වෙනස් සිදුවීම් ටිකකුත් ගලපන්න හිතාගෙන තමයි මේ ඒ විදිහට සිදුවීම් ටිකක් එකට දැම්මේ. මේ මම දන්න කියන ඔය නුවර පරිසරයත් එක්ක බැඳිච්ච කතන්දරයක් විදිහට කතාව ගොඩනැගුවේ. ඒතකොට තේමා තෝරා ගැනීමවා කොහොමද තේමාවන් හොයාගන්නේ? අපි දැන් වාගේ අත්දැකීම් හිත බුද්ධියේදී එහෙම හමු වෙන අය ඒගොල්ලෝ පාදක වෙනවද? නැත්නම් හිතේ මැවෙනම දේවල් කොහොමද මේ තේමා තෝරා ගැනීම සිද්ධ වෙන්නේ? සාමාන්‍යයෙන් නංගි මේ තේමා ප්ලොට් එක කියන එක නම් මගේ ඔළුවේම ගොඩ නැගෙන දෙයක්. හැබැයි ඉතින් ඒකට මම වටේ මට මුණ ගැසිච්ච මිනිස්සු සිදුවීම් එකතු කරලා තමයි ඒක ඉස්සරහට ගෙනියන්නේ. දැන් සාමාන්‍ය හොරර් පැත්ත ක්‍රයිම් පැත්ත ලියද්දි හෙද බුද්ධි අත්දැකීම් සෑහෙන්න උපයෝගී වෙන්නේ නැති කියලා හිතනවා මට නිකන් කොහොමද මේ ක්‍රයිම් ත්‍රිලලියද ඇත්තටම තව ඉතින් මේ නීතිය ඒ වගේ දේවල් ගැන පුංචි හැදෑරීමකුත් කරන්න උනා. ඒව පොත් කියවලා දැන් මං ගඩසර්ප ලියද්දි ගොඩ දේවල් සයිබර් ක්‍රයිම් ගැන තමයි ගඩසර්පවල යන්නේ. ඉතින් ඒක ගැන ලොකු අධ්‍යයනයක් කරන්න උනා. මේ කරලා තමයි ලිව්වේ. දැන් ක්‍රයිම් ත්‍රිලර් එකක් සාමාන්‍යයෙන් නිකම්ම ලියන්න බැහැනේ නේ. ඒකේ නීති මේ පැතිකඩක් තියෙනවා. ඒවත් එක්කලා ලංකාවේ පවතින නීති පද්ධති කොහොමද බලපාන්නේ ඒවත් එක්කලා මේ පොඩි අධ්‍යයනයක් කරලා තමයි ලියලා තියෙන්නේ. පාර කියන තරකාලිය අදින ඇතරම වෛද්‍ය මේ මම කතා කරේ මල්ටි පර්සනැලිටි ඩිසෝඩර් තියෙන පිරිමි ළමයෙක්ගේ කතන්දරයක් ඒ කියන්නේ. එතකොට ඒකදී මට ඉගෙන ගත්ත දේවලුයි ආයි තව හොයාගත්ත වෛද්‍ය කරුණු එක්කලා තමයි ඒක ගොඩ නැගුණේ. පාර කියන තාරකා පොතේ. ඒක ගැන අපි චුට්ටක් විස්තර කරමුකෝ තව ටිකක්. ඒ පිරිමි ළමයාගේ මොන වගේ ඩිසෝඩර්ස්ද කොහොමද ඔයා මේ ඩිසෝඩර්ස් ගැන ලියුනේ කොහොමද කියලා තව චුට්ටක් කියන්න. ඒකේ නංගි මල්ටි පර්සනැලිටි ඩිසෝඩර් කියන්නේ අර පුද්ගලෙක් තුල තවත් මේ පෞරුෂයන් කිහිපයක තියෙන පිරිමි ළමෙක් ගැන තමයි එතන තියෙන්නේ. ඒකෙදී අපි අර ඒ මොනවා හරි පොඩි කාලේ එයාට වෙන අනතුරක් නැත්තම් ඒ වගේ සිදුවීමක් හින්දා හරි මේ කෙනෙක්ට ඒ වගේ පර්සනැලිටි එකක් ගොඩනගෙන මේ කරුණු ගොඩක් බලපානවා. මේ එහෙම පුංචි කාලේ ඇති වෙන ලොකු කම්පනයක් වගේ තමයි. එහෙම දැන් මං කතා කරන පිරිමි ළමයා පුංචි කාලේ තාත්තා නැතුව අම්මත් එක්ක හැදෙන ඒ වගේ ටිකක් බාප්පගෙන් අර හිරිහැර විඳින වගේ පොඩි පිරිමි ළමගේ කතාවක්. එයාගේ තුල අර එයාට තියෙන ස්ට්‍රෙස් එක දරා ගන්න තමයි එයාගේ ඇතුළෙන්ම තව වෙනත් පෞරුෂයක් ඇති වෙනවා. ඒ කියන්නේ එයාගේ සීයා යාට ගොඩක් අර ශක්තියක් වගේ වෙන චරිතයක්. ඒ සීයා ඇසුරෙන් එයා අර වෙනම පෞරුෂයක් මවා ගන්නවා. එයා ඒ සීයා කියලා. අර එයාව පරිස්සම් කරන්න ඉන්න සීයා කියන. ඒ මේකත් එක්කලා තමයි ගොඩ නැගෙන්නේ. මේ ඇත්තටම මේ මල්ටි පර්සනැලිටි ඩිසෝඩර් මේ පේෂන්ට් කෙනෙක් දන්නේ නැහැ එයාගේ ඇතුලේ දෙන්නෙක් ඉන්නවා කියන එක. එයා මොකද කලින් පෞරුෂයට එයා ගියාට පස්සේ එයාට අර ඊළඟ පෞරුෂයේ තියෙන කාරණා කිසි දෙයක් මතක නැහැ. ඒකට එයා තුල ඉන්නේ අර චරිතය. හැසිරීම, කතා කරන විලාසය හැමදේම අර එයා අර දරා ගන්න පෞරුෂයේ ඇතුලේ මිසක් එයාට අර කලින් එයාගේ අනිත් පෞරුෂය මතක හිටින්නේ නැහැ. එයා අපරාධයක් කරා වුණත් එයාගේ අනිත් පෞරුෂය දන්නේ නැහැ එයාගේ අතින් හිම අපරාධයක් සිද්ධ වුණාද කියලා.
එහෙම පර්සනැලිටි මේ ඩිසෝඩර් එකක් එක්ක තියෙන පිරිමි ළමගේ කතාවක් තමයි පරික්කින තාරකා. මනස්කාර දැන් අලුතෙන්ම මුද්‍රණය වුණු පොත ඒක මනස්කාර මොන වගේ එකක්ද? මනස්කාර කියන්නේ ඇත්තටම මම පිරිමි ළමයෙක් ප්‍රධාන චරිතයේ විදිහට අරගෙන එයාගේ පැත්තෙන් ලියපු පළවෙනි කතාව. ඒක තියෙන්නේ ගමේ ඉඳන් නීති විද්‍යාලයට මේ සුදුසුකම් ලැබලා කොළඹ එන පිරිමි ළමයෙක්. එයාට ඉහිදි මුණ ගැහෙන චරිතත් එක්කලා එයාගේ අතීතය ඒ කියන්නේ යා තාත්තත් එක්ක හැදෙන්නේ අම්මා මුංචි කාලෙම දාලා ගිහිල්ලා එයාට නගරේදී යාගේ අම්මා මුණ ගැහෙනවා ඒ ඇතින ගැටුම් එක්කලා ඉස්සරහට යන කතාව තමයි යන්නේ. දැන් සාමාන්‍යයෙන් ගෑනු ළමෙක් විදිහට පිරිමි ළමයෙක්ගේ පැත්තෙන් ලියනකොට අභියෝග වලට මුහුණ දෙන්නේ නැති කොහොමද මේ අභියෝග ජයගත්තේ මොන වගේ අභියෝග වලටද මුහුණ දුන්නේ? මනස්කාර නම් ඇත්තටම අර මගේ ඔළුවේ හැතිච්ච විදිහට ඒ විදිහටම ලියවුණා. දැන් මුණ ගැහිච්ච පිරිමි චරිත ආශ්‍රය කරලා තියෙන පිරිමි චරිතත් එක්කලා මට කේශව කියන චරිතය මවා ගන්න ඒත් එක්කලා හැබැයි මට අර තොරතුරු ටිකක් ඕන වුණා නීති විද්‍යාලය ගැන. ඊට අදාළ තොරතුරුත් එක්කලා ඒ ටික එහෙම තමයි ගොඩනගාගත්තේ. ලොකුවටම ගැටලුවක් උන්නේ අර පිරිමි ළමයිගේ චරිතය ගොඩනගන්න මට ඒ චරිතත් එක්කලා මම ඒක ගොඩනගුවා. එහෙම ඉන්න ප්‍රශ්නයක් නැහැ. මම දැන් මෙහෙම දෙයක් අහුවා දැන් අක්කා හෙද නිලධාරී. ඒක එතකොට ඔයා සෞඛ්‍ය පැත්ත එහෙමත් ගන්නවා මානසික පැත්ත. එතකොට දැන් ඔයා ඔය හොරර් පොත් එහෙම ක්‍රයිම් පොත් ලියද්දී රොමෑන්ස් පොත් ලියද්දී ඔයාගේ මනසට කොහොමද මේ දේවල් බලපාන්නේ? ඔයාට නිකන් ඒ කියන්නේ හොරර් එකක් ලියුවහම නිකන් ඔයත් බය වෙනවද? ක්‍රයිම් එකක් ලියුවහම අප්සෙට් නිකන් ඒ වගේ සිදුවීම් වලට මුහුණ පාලා තියෙනවා. හොරෙන් ඇතුළේ වුණාගේ මම ලියන්නේ නැහැ කියලා හිතන මගේ අතින් හොර පොත් දෙක තුනක් වගේ තමයි ලියවිලා තියෙන්නේ මේ මට මතකයි ඔය මම හැංගිමුතු කියලා කතාවක් ලිව්වා මේ ස්ටෝරි පික්ස් ඇප් එකට. ඇත්තටම ඒකෙදි නම් අර චුට්ටි බයවීමක් මටත් බය වෙන සිදුවීම් කිහිපයක් සිද්ධ වුණා. ඒ ඇරෙන මම සාමාන්‍යයෙන් අපි දැන් අර හොස්පිටල් පරිසරයක හැදෙන්නේ නයිට් ෂිෆ්ට් එකේ තනියම වුණත් දැන් අපි තියටර් වල අනිත් තියටර් එකේ තනියම වුණත් ඉන්නවා. ඒ හින්දා අර ලොකුවට එහෙම බයක් නැහැ. ඒ වුණාට අර හොර කියන එක ලියනකොට පොඩ්ඩක් ඔලුවට චුට්ටි බරගතියක් තියෙනවා. ක්‍රයිම් ත්‍රිලර් වුණත් ඉතින් අර අන්තිමයට එනකොට පොඩි අර අවසානයේ මෙම කරද්දි පොඩි බරගතියක් තියෙනවා. අර මොකද අපි දැන් ඒකේ අපරාධකාරයෙක්ගේ යාගේ පාපෝච්චාරණයක් ලියනකොට ඒ ඔස්සේ ඉස්සරහට යනකොට මිනිස්සුන්ගේ අර සිතුවිලි කොහොමද වෙනස් වෙන්නේ ඒවා දාදියර අපිටත් පුංචි පොඩි මේකක් ඇති වෙනවා ස්ට්‍රෙස් එකක් ඇති වෙනවා. ඒක තමයි ඉතින් ක්‍රයිම් ත්‍රිලර් හා හොරර් ලියද්දි තමයි ප්‍රශ්නේ එන්නේ. දැන් හොරර් කියන චුට්ටක් නිකන් බය වෙනවා වගේ දේවල් වුණා කිව්වනේ. කියන්නේ නිකන් දැනුණද පිටිපස්සේ කවුරු හරි ඉන්නවා වගේ වලියන්නේ කොහොමද ඒවල් සිද්ධ වෙන්නේ? එහෙම නෑ. දැන් මම හැංගිමුත්තු කියන එක තමයි මගේ ඔළුවේ පුංචි කාලේ ඒ කියන්නේ ටික කාලෙක ඉඳන්ම තිබ්බ කන්සෙප්ට් එකකට මම ලියන්න පටන් ගත්ත කතාවක්. මේ පුංචි පුංචි ඔය අහලා තිබ්බ සත්‍ය සිදුවීම් ඇසුරෙන්. සමහර තැන්වලදී ඇත්තටම දැන් මම ලියන්නේ ගෙදර ආස්ට්‍රේලියාවේ ගොඩක් වෙලාවට කවුරුත් නැති වෙලාවට තමයි මම ඉස්කෝලේ ගිය වෙලාවට තමයි ලියන්නේ. එතකොට අර පොඩි පොඩි හිත ගැස්සීම් සිදුවීම් නිකන් අර අපි එහෙම ඒ ලෝකෙට ගිහිල්ලානේ ලියන්නේ. එතකොට එහෙම සිදුවීම් ඇතිලා තියෙනවා. ඒ ඇනෙන්නේ ඉතින් ලොකුට අවුල්ච සිදුවීම්. සමහර ඒ වගේ වෙලාවට මොකද කරන්නේ කියන්නේ ඒකෙන් මිදෙන්න සාමාන්‍ය තත්ත්වෙට එන්න අපි අතර මේක ලෝකෙකින් දැන්නේ ලියන්නේ. ආය සබෑ ලෝකෙට එන්න ඔය මොන හරි ට්‍රික්ස් පාවිච්චි කරනවද ඒක ටිකක් ඒක බොන කවුරුත් එක්ක කතා කරන නිකන් ඒ වගේ මොනවද කරනවද කොහොමද? සාමාන්‍යයෙන් මම ලියන්න පටන් ගත්තාම ගොඩක් වෙලාවට පැයක් වගේ දැන් මට කාලය තියෙන විදිහට බලලා පැයක් විතර වගේ කාලය ඉතින් අර ඉවරුනාම කොහොමද අපෝ එළියට එනවා ඊට පස්සේ ආයෙ තව මොනවා හරි වැඩක් මොකක් හරි මේවා වෙනානේ තියෙන්නේ. ඒ වගේ එහෙම අර ගොඩ දැන් මම ප්ලෑන් කරගත්ත කොටසක් දැන් අපි මුහුණු පොතට ලියන පොඩි කොටස් වශයෙන්නේ. එතකොට මේ ප්ලෑන් කරගත්ත කොටසින් පස්සේ ලියන එක නවත්තන එක තමයි මම කරන්නේ. එච්චරයි. හරි. දැන් මෙච්චර වැඩ ගොඩක් කොහොමද කල්පනාකරණය කරගන්නේ? රස්සාව සාමාන්‍ය දෙන්තුගේ වැඩ, පෞද්ගලික ජීවිතේ, ලිවීම කොහොමද කල්පනාකරණය කරගෙන ලියන්න වෙලාව හදන්නේ?
ලියන්න ඇත්තටම වෙලාව කියන්නේ මම ගොඩක් වෙලාට ලියන්නේ දුව ඉස්කෝලේ ගියාට පස්සේ යා ගෙදර ඉන්නවනම් කොහොමද ලියන්න වෙන්නේ අර අපේ මේ ඩියුටි ෂිෆ්ට් එකේ තියෙනවා ඊවිනිං ෂිෆ්ට් එකක් නම් ඒ කියන්නේ අපි එකට තමයි ඩියුටි යන්න ඕන ඒ වෙලාවට ඉතින් මම උදේට වැඩ ටික කරලා ඉවර වෙලා ලියන්න පටන් ගන්නවා ඉතින් ඊට පස්සේ මට ලොකු වැඩක් නෑ ආයි 12ට ඩියුටි යන්න ලෑස්ති වෙනකන් මට ලියන්න කාලය තියෙනවා ඒ අරුණම නිවාඩු දවසට තමයි අනිත් වෙලාවට ප්ලෑන් කරගෙන පැයක් දෙකක් එක් වෙන මේව කරගෙන ලියන්නේ. කොහොම හරි ඔක්කොම වැඩ ටික කළමනාකරණය කරගන්න. කොහොමද ඒකට ගෙදරින් හම්බෙන සහයෝගය මේ ලේඛන ජීවිතේට? කියන්නේ ඉතින් ඇත්තටම මම ලියනකොට මේ කිව්වොත් දැන් මට ලියන්න තියෙනවා කියලා හස්බන්ඩ්වත් මොකද වැඩ එයා කියන්නේ නෑ එහෙනම් එහෙම කියලා ඉතින් මේ ලොකුට බාධා කරන්නේ ඔය දොනි හිටියොත් තමයි එයා ඉතින් ඔය එහෙම යනවා. ඒ අරින් ගෙදර අනිත් අයකින් එහෙම ලොකු බාධාවක් නෑ ඒගොල්ලෝ මම ඒ ටික කරගත්තම මම ලියන්න ආවම ඉතින් පැය දෙකක් ලියලා තමයි යන්නේ ආයි කවුරුත් එහෙම ඩිස්ටර්බ් කරන්නේ නෑ. ඒක තමයි ලොකුම සහයෝගනේ ඩිස්ටර්බ් නොකර කියන්න දෙන්නේ. අපිට මොකද හිතෙන්නේ දැන් වා ලේඛිකාවක් වීම ගැන. දැන් මේ විදි පොත් කීපයක්ම කරලා තියෙනවා. දැන් ඇත්තට පොත් කීයක් තියෙනවද මුද්‍රණේ? 7ක් තියෙනවා 7ක් තියෙනවා. එතකොට මේ පොත් 7කුත් කරලා ඔයාලට කොහොමද දැනෙන්නේ දැන්? ඇත්තටම හීනයක් හැබෑ වුණා කියලා වගේ තමයි දැනෙන්නේ. තව ඉස්සරහට පොත් නොකරත් අර මම පුංචි කාලේ තිබ්බ එක හීනයක් හැබෑ කරගත්ත කියන සතුට තියෙනවා. ඒ කියන්නේ පොත් හතක් ගැන ලොකු ප්‍රමාණයක් කියලා දැන් මගේ හැටියට එක පොතක් කරන්නේ ආසාවට කරලා පොත් හතක් කරගත්ත කියන්නේ ලොකු තැනක් කියලා මං හිතනවා ලොකු දෙයක් ඒ කියන්නේ. ඉස්සරහට තව පොත් නොකරත් ඇත්තටම මේ ජීවිතේ එක හීනයක් හැබෑ කරගත්ත කියලා හිතනවා. හිතලා. වගේ මේ පොත්වලින් වැඩිම පාඨක ප්‍රතිචාර ලැබුණු පොත මොකක්ද? පොත්වලින් සමහර ඒවා මුහුණු පොතේ ගියේව නම් දැන් මනස්කාර ප්‍රේම මාරුත පාර කියන තාරකා හැම මුහුණු පොතේ ගොඩක් ප්‍රතිචාර ලැබිච්ච කතන්දර. ඊට අමතරව මම හිතන්නේ සංසාර බන්ධන දැන් පොතක් විදිහටම කෙලින්ම ආපු ගරසර්ප සංසාර බන්ධන වලත් මේ මට ලොකු ප්‍රතිචාර ලැබිලා තියෙනවා අදටත් සංසාර බන්ධන දෙවෙනි කොටස කෝ කියලා අහලා කෝල් එනවා කොහොම සමහර ඒවා ආන්සර් කරන්නේ නැහැ මම මොකද මට ඒක දෙවෙනි කොටස ලියා ගන්න බැරි වෙච්ච හින්දා පොතක් විදිහට අර අපි මුණු පොතේ නාර්ශනිකව අපිට අපේ ලියන කොටසට ප්‍රතිචාර හම්බුනාට අර පොත් විදිහට සාමාන්‍යයෙන් ටිකක් අර ප්‍රතිචාර ලැබෙනවා අඩුයි ඒ ඉඳලා හිටලා කට්ටිය කතා කරනවා ගොඩක් වෙලාවට මට පාර කියන තාරකාවලට ගොඩ හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම ප්‍රේම මාරුත වලටත් ඒ වගේම ප්‍රතිචාර ලැබිලා තියෙනවා. දැන් රාසිකේ හොරාවත් අර වෙනස් කතාවක්. මම හිතන්නේ ඒක තමයි ගොඩක්ම මම හිතන්නේ අලවි වුණේ නම් විශාල මේ ඔව්. එහෙම තමයි. ඉස්සරහට එන්න තියෙන පොත් මොකද්ද? දැන් ඒක රහසක් නම් අපි ගම නොකිය ඉමු. පොත් කීයක් එන්න තියෙනවද කොහොමද? ඉස්සරහට ප්ලෑන් කරලා පොතක් තියනවා නංගි ස්ටෝරි පික්ස් ආයතනයත් එක්කලා ක්‍රයිම් ත්‍රිලර් ශනාරේ මොනුපතට ලියවිච්ච නැති පොතක් එන්න තියෙනවා. ඒක තමයි දැනට ප්ලෑන් කරපු පොතක් විදිහට තියෙන්නේ. මොනවද බලාපොරොත්තු වෙනාගෙන? ඇත්තටම එහෙම විශේෂ බලාපොරොත්තුවක් නැහැ. මේ මොන විදියට ජීවත් වෙන්න තමයි හිතේ. හරි. එහෙනම් ඔයාට සියලු වැඩ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා. බොහොම ස්තුතියි බුක් විපණියක එකතු වුණාට. බොහොම ස්තුතියි නංගි මාවත් බුක් විපණියට සහභාගී කරගත්තා.